Yo, what's up gang on ඉතින් අදත් සුසිම කොනෙකට සෙට් වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. So ඉතින් today මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා T-Launch එකෙන් play කරන Minecraft එකට හරියටම mod සහ resource packs දාන්න කියලා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම කියලා තිබ්බා shaders කොහොමද T-Launch එකට හරියටම add කරගන්න කියලා. ඉතින් ඒක බලමු නැති කට්ටිය ඉන්නවා නම් පල්ලා description එකේ ඇතුළේ link එක ඒකත් ගිහලා බලලා එන්න. ඉතින් කොහොම හරි දිගටම වීඩියෝ කරන්න සෙට් වෙලා ඉන්න. Here we go. Boys ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ browser එක open කරගන්න. ඉතින් browser එක open කරගත්තට පස්සේ මම කලින් කියපු විදිහටම ඉතින් අර modrinth curseforge කියන website දෙකකින් එකකට යන්න. ඉතින් මම මේ වෙලාවේදී තෝරගන්නවා curseforge. ඉතින් boys ඔයාලා මෙන්න මේ විදිහට website එකට ආවෙන් පස්සේ මෙන්න මේ විදිහට Minecraft Java Edition කියන එක touch කරලා එතන ඔයාලට කැමති mod එක search කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී search කරගන්නවා minimap mod එක. ඉතින් මේකෙන් ගියාම මේකෙන් බලා ගන්න පුළුවන් අපිට කොච්චර versions තියෙනවද කියලා. මෙන්න මේ recent file එකේ view all එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් versions තියෙනවා. ඉතින් මට පේන විදිහට මේකට මගේ version එකට set වෙන එක mod එකක්වත් නැහැ. ඉතින් boys මම මෙන්න මේ විදිහට හොයාගත්තා මගේ 1.21.4 කියන version එකට හරියන mod එක. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේක click කරගෙන මෙතනින් download දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට MB එකක file එකක් මගේ එකට download වුණා. මේක download වුණායින් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට download folder එකට යන්න. ඉතින් download folder එකට ගියාම මෙන්න මේක මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක කට් කරගෙන මම කලින් කියපු විදිහටම මෙන්න මේ විදිහට Windows එකයි R එකයි ඔබලා මම මෙන්න මේ type කරලා තියෙන විදිහේ text එක මෙතන type කරලා enter කරන්න. ඉතින් enter කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට Minecraft කියන folder එකක් බලා ගන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ Minecraft කියන folder එකේ mods කියන එකේ මේක ගිහිල්ලා paste කරගන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා T-Launch එක open කරගන්න. ඉතින් දැන් අපිට තියෙන්නේ ගිහිල්ලා mod එක check කරගන්න විතරයි. ඉතින් boys මම මෙන්න මේ විදිහට game එකට ආවා. ඔයාලට පේන ඇති මෙතන යටින් මගේ mod loader එකට එහා පැත්තෙන් තියෙනවා 4 mods loaded කියලා. ඉතින් මෙතන පෙන්නනවා ඔයාලට මේ mod එක load වෙලා කියලා. ඉතින් ඔයා මෙන්න මේ Zeros minimap කියන option එක දකිනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ mod එක සාර්ථකව මේ game එකට add වෙලා තියෙනවා. ඉතින් අපි world එකට ගිහිල්ලාම බලමු මේ mod එක වැඩ කරනවද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පේනවා මගේ වම් පැත්තේ උඩින් screen එකෙන් minimap එක මෙන්න මේ විදිහට සාර්ථකව add වෙලා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මෙන්න මෙහෙම තමයි හරියටම mod එකක් වාගේ T-Launch එකෙන් play කරන Minecraft එකට add කරගන්නේ. මේ ASCII ඉතින් එන්ඩර්මන් කෙනෙකුත් ඇවිල්ලා මොකද්ද මම මේකට කරන්නේ? කමන්නේ. කොහොම හරි දැන් ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද මේ mod එක install කරගන්නේ කියලා. ඉතින් resource pack එකටත් මෙන්න මේ විදිහේ same වැඩක්ම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මං කිව්වත් වගේ මේකට කරන්න තියෙන්නේ චූටිම චූටි simple දෙයක්. මෙන්න මේ විදිහට මං කලින් කිව්වා වගේ Windows button එක R එකයි ඔබාගෙන ඉඳලා මෙන්න මේ විදිහට මේකට යන්න. ඉතින් Minecraft folder එකට ගිහිල්ලා මෙතන ඔයාලට යටින් පෙන්නනවා resource packs කියලා එකක්. ඉතින් මම දැනටමත් මෙතන resource pack එකක් දාලා තියෙන මගේ skin එකට. කොහොම හරි අන්න ඒ විදිහට තමයි resource pack දාන්නේ. ඉතින් ඔයාලට මම Minecraft folder එකේ පෙන්නපු resource pack එකට අර විදිහට file එක paste කරගත්තායින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට option වලට ගිහිල්ලා resource pack එක මෙන්න මේ විදිහට add කරගන්න එක විතරයි. ඉතින් මෙන්න මෙතනින් පෙන්නනවා තව resource pack ඒව නම් built in. ඉතින් මේ තමයි මම දාපු skin resource pack එක. ඉතින් ඒක මෙන්න මේ විදිහට add වුණායින් පස්සේ මෙහෙම done දෙන්න. load වුණායින් පස්සේ ඔයා සාර්ථකව මෙන්න මේ විදිහට ඔයා resource pack එක ඒකට add කරගෙන තියෙනවා. ඉතින් boys මං හිතනවා ඔයාලා මේ වීඩියෝ බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. කොහොම හරි ආද වීඩියෝ එක නුත් විනාඩි ගාණක්ම ගෙවිලා ගියා. එලෙසම කෙලෙස මේ විදිහට අපේ වීඩියෝ එක නිමාවටපත් වෙනවා. So ඉතින් වීඩියෝ එකට like කරන්න, උලන් තරම් share කරන්න. ඔයාලට වීඩියෝ එක ගැන තියෙන expressions comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් comment කරන්න අමතක කරන්න එපා. So ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. All right. So ඉතින් එතකන් ගිහින් එන්න. BS